දොමෝ නරිත දෙස් අයිබෝන් කියලා පිළිගන්න. ඉතින් ඔන්න ඔයගොල්ලෝ ජපානයේ දැන් ඉන්නවනම් ස්ටුඩන්ට් කෙනෙක් හරි එහෙම නැත්නම් ඔයා සෙම්මොන් හරි දෛගකු හරි ඔයා දැන් ඔයාගේ ඉස්කෝලේ ඉවර වෙලා ඔයා අවුට් වෙලා ඔයාගේ ඊළඟ ජොබ් එකට යන්න ඔයා බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ඒ වගේම ඔයා ජපානට එන්න කෙනෙක් ඉන්නවනම් ඔයා ජපානට ඇවිල්ලා කවදා හරි දවසක ඔයාට ඉන්ටර්විව් එකකට ෆේස් කරන්න වෙනවා නම් මෙන්න මේ වගේ දේවල් ඔයාට අනිවාර්යයෙන් වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා අද ඔයගොල්ලන්ට මම ෆුල් විදිහට ෆුල් එපිසෝඩ් එකක් මම අරගෙන එනවා. මට මම ඇත්තටම ඉන්ටර්විව් එකක් ෆේල් වුණා. ඉතින් ඒ ෆේල් වුණ හේතුවත් මම ඔයගොල්ලන්ට අනිවාර්යයෙන් ඔයගොල්ලොත් එක්ක මම ෂෙයා කරගන්නවා. ඉතින් ඔයගොල්ලෝ ජපානට ඇවිල්ලා මේ වගේ දේවල් කරන්න එපා. ඉන්ටර්විව් එකට ෆේස් කරනවා මෙන්න මේ වගේ දේවල් අනිවාර්යෙන් ඔයා වැදගත් වෙන්න ඕනි කියන එක පිළිබඳව තමයි මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එතකොට ඔයා දැන් මේ බලද්දිම ඔයාලා මගේ මොකක් හරි එකක් පෙනෙයි යකෝ මු මෙහෙමද මේකත් තියාගෙන ඔබ මෙහෙම කතා කරන්න කියන එකත් ඔයාට පොඩ්ඩක් ඔලුවට එන්න පුළුවන් එකපාරටම. ඉතින් කමක් නැහැ ලංකාව වගේ නෙවෙයි ජපාන වගේ රටක අපි ඉන්ටර්විව් එකක් පේස් කරනවා නම් කොහොමද කරන්න ඕන එක හරි විදියට මට මගේ අත්දැකීම් එක්ක මම ඔයගොල්ලොත් එක්ක අද ෂෙයා කරගන්නවා. ඉතින් මේක අවසාන වෙද්දිත් මම කියනවා ඔයගොල්ලන්ට මම ඉන්ටර්විව් එකක් මම නිකම්ම ෆේල් වුණා තප්පර ගානේ. ඒකට හේතුවත් මම ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ඔයගොල්ලොත් එක්ක මම ෂෙයා කරගන්නවා. ඉතින් ඉන්ටර්විව් එකට යනවා කොල්ලෙක් නම් සාමාන්‍යයෙන් අනිවාර්යෙන් මේ බොත්තම් දාලා ටයි එකක් දාගන්න. ඔයා පළවෙනි පාර ඉන්ටර්විව් එකකට සෙට් වෙන්න ඕන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ජපානයේ එක ඉන්ටර්විව් එකක් තියෙන කම්පැනි තියෙනවා. එහෙම නැත්නම් ඉන්ටර්විව් දෙකක් තියෙන කම්පැනි තියෙනවා. එතකොට ඔය අනිවාර්යෙන් ඔයාගේ ටයි එක. ඒ කියන්නේ අපි හිතමු ඔයාට එක ටයි එකක් නම් තියෙන්නේ ඒ දවසට ඒ ටයි එක දාගන්න. ඊට පස්සේ තව ඉන්ටර්විව් එකක් ආයෙ කෝල් කරොත් ආයෙ අහවල් දවසේ ඉන්ටර්විව් එකක් තියෙනවා කියලා කිව්වොත් ඔයා අනිවාර්යෙන් එදාට වෙන ටයි එකක් දානවා නම් ගොඩාක් හොඳයි. හැබැයි මතක තියාගන්න ජපානයේ කළු පාට ටයි භාවිතා කරන්නේ නැහැ. කළු සුදු කියන එක භාවිතා වෙන්නේ නැහැ. කළු පාට ටයි දාන්නේ සාමාන්‍ය මල ගෙවල් වලට යද්දි. කළු පාට ටයි දාන්නේ මල ගෙවල් වලට යද්දි. ඉතින් මල ගෙවල් වලට යද්දි මෙන්න මේ වගේ ඇඳුමක්. ඒ කියන්නේ කෝට් එකයි සුදු ෂර්ට් එකයි ඇඳගෙන තමයි කළු පාට ටයි එකයි දාන තමයි මල ගෙවල් වලට ජපානියන්. ඉතින් ඒක ඔන්න ඔයගොල්ලන්ට මතක් කරන්න හිතනවා. ඉතින් ඉන්ටර්විව් එකට දැන් ඔයා හිතන්න දැන් මං ඉන්ටර්විව් එකක් පේස් කරනවා නම් මේ මං ඉඳගෙන දැන් ඔයා හිතන්න මං ටයි එකක් දාගෙන විශේෂයෙන්ම ගෑල් ළමෙක් ඉන්නවා නම් මේ කොණ්ඩගස් එහෙ මෙහෙ ගිහිල්ලා කණෙන් එළියට ඇවිල්ලා ඊට පස්සේ කරාමු දාන් තියෙනවා නම් ඒව දාලා තියෙනවා නම් අර එල්ලෙන ඒව දාන්න එපා. හරි ලස්සනට ඔයගොල්ලෝ අර මේකප් කරනවා නම් ඉස්සෙල්ලා කැමරාවක් ඉස්සරහ ඔයාගේ කැමරාව ඔන් කරලා ඔයා අනිවාර්යෙන් බලන්න ඔයාගේ වීඩියෝ එක කැම් එක හරි ෆොටෝ එකක් හරි ඕපන් කරලා බලන්න ඔයාට ඉන්න දැන් තත්ත්වය අනුව ඔයාට මේක සෙට්ද කියලා. ඒ කියන්නේ ඔයා මේකප් එකක් කරලා තියෙනවනේ එහෙම නැත්නම් ඔයා මොකක් හරි කොණ්ඩේට මොකක් හරි එකක් කරලා තියෙනවනේ අනිවාර්යෙන්ම කලර් කරලා ඉන්ටර්විව් වලට පේස් කරන්න එපා ජපානයේ පිළිගත් ආයතනවල. ඉතින් ඔයා අරබයිතු එකක් කරනවා නම් ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයා වැදගත් ආයතනයක යම්කිසි සර්විස් එකක් කස්ටමර් සර්විස් එකක් කරනවා නම් ඔයා ටින්ටඩ් කරලා පේස් කරන්න එපා. එතකොට එහෙම නැත්නම් ඔයාගේ ඇප්ලිකේෂන් එකේ ඒගොල්ලෝ දාලා ඇති ඒගොල්ලෝ කොණ්ඩ බලන්නේ නැහැ පාට බලන්නේ නැහැ කියන එක ඇති. එහෙම වුණොත් ඔයාට එතනින් ෂේප් එකක් තියෙනවා. ඉතින් මම අද මේ විදිහට තමයි ඉන්ටර්විව් එකට පේස් කරන්නේ. මෙහෙම පේස් කරද්දි මම ඇත්තටම මම ඉන්ටර්විව් එකට ඔයත් එක්ක තමයි මම අද ඉන්ටර්විව් එකට ෆේස් කරන්නේ. එතකොට මම මේ ඉන්න විදිය හරිද? දැන් ඔයා හිතන්න දැන් මම ටයි දාලා මේව දාලා ඉන්නේ. ප්‍රශ්නයක් නැහැ. එතකොට පේද්දි ඔයාගේ මගේ පිටිපස්සෙන් පේනවා මෙන්න මේ හරිය කණ්ණාඩියක්. සහ මේ එළියක් පේනව නේද? මේ එළිය ඒ තරම්ම හොඳ දෙයක් නෙමෙයි ඔයා ඉන්ටර්විව් එකට පේස් කරද්දි. එතකොට ඒකෙන් පේන්නේ අපේ අඩුපාඩුවක් තමයි පේන්නේ. මොකද කණ්ණාඩියක් ඉස්සරහා තියෙනවා. ඒ වගේම ලොකු එළියක් තියෙනවා. ඉතින් මේ එළිය ඇවිල්ලා ස්වභාවික එළිය. එතකොට ඔයා හිතන්න දැන් එක පාටම මේ එළිය අඳුරු වෙන්න පුළුවන්. වලාකුළක් ඇවිල්ලා එක පාටම අඳුරුනොත් එහෙම අපේ මූණත් එක්කම අපේ ලයිට් එකත් එක්කම මැකිලා මෙහෙන් මේන ලයිට් මේ ඔක්කොම එන්නේ සන්සෙට් එකේ එන ලයිට් එක මේ ඔක්කොම කැපිලා ගියන් පස්සේ එක පාටම මේක අඳුර වෙනවා. එහෙම වුණාන් පස්සේ අපිට ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි අපේ ඉන්ටර්විව් වලට. ඒ වගේ මෙන්න මෙතන මේ ලයිට් එකක් තියෙනවා මේ. ඊට පස්සේ මෙතනින් මෙතන මේ මගේ මේකක් තියෙනවා. මේක තියෙන අපි හැමතිස්සෙම මේ වගේ ස්ථානයක ඉන්ටර්විව් එකකට ඉන්නදී අපි හරි විදිහට ඉන්නවනේ. එතකොට ඔයගොල්ලෝ බලන්න මගේ පිටිපස්සෙන් කණ්ණාඩියක් තියෙනවා. මෙතන මේ ලයිට් එකක් තියෙනවා. මෙන්න මෙතන මේ. ඉතින් මේක ඉන්ටර්විව් එක කරද්දී පටස් ගාලා පේනවනේ අප්පා. මෙහෙම එකක් තියෙනවා මෙහෙම එකක් තියෙනවා මෙතන එකක් 1 2 3 රයිට්. එතකොට මේක ඒ තරම්ම හොඳ දෙයක් නෙමෙයි ඉන්ටර්විව් එකකට යූස් වෙද්දි. ඒ කියන්නේ එතකොට අපි මොකක් හරි අඩුපාඩුවක් මේ තියෙන්නේ. අපි ඒක අපි හරියට කැප්චර් කරලා නැහැ. අපි අඩුපාඩුව අපි හරියට දැකලා නැති ඉඳ තමයි මෙන්න මේ විදිහට තියෙන්නේ. ඉතින් මම තව පොඩ්ඩක් මූව් වෙලා පෙන්නන්නම් ඊළඟ ඒක ඉතින් මේ ගෙදර ගණන් ගන්න එපා. ඉතින් මේ මම මේ විදිහට මේ විදිහට හිතන්නකෝ. දැන් මේ විදිහට තමයි ඊළඟ ඉන්ටර්විව් එකට යන්නේ.
එතකොට ටයි මම ඔක්කොම දාලා තියෙන්නේ. කොණ්ඩෙත් ඔක්කොම හරියට හදලා තියෙන්නේ. එතකොට මෙහෙම හිටියාම මෙහෙම ගන්නම්කම. එතකොට ඔයාට මගේ පිටිපස්සෙන් අඳුරුයි. මගේ පිටිපස්ස අඳුරු වෙලා පේන්නේ. එතකොට මට මේ අර කලින් කතා කරපු ලයිට් එක ඇවිල්ලා තියෙන්නේ මේ. හරිද? ඒ වගේම මම ගෙදර ලයිට් එකක් දාලා තියෙන්නේ. ඒක තමයි මගේ මේ හරියේ කලර් මෙව වෙන්න මම හදලා තියෙන්නේ. එතකොට මෙතන මේ තියෙනවනේ මේ එල්ලලා මේ බෙඩ්ෂීට් එක මේ දාලා තියෙන්නේ. එතකොට මේක ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි ඉන්ට්‍රෝ එක ෆේස් කරද්දී. ඒ වගේම මෙතන මේ දොරක් ඇරලා තියෙන්නේ. මේ දොර ඇරලා තියෙන්නේ. එතකොට මේකත් ඒ තරම්ම හොඳ දෙයක් නෙමෙයි. ඒ වගේ මෙතන මේ උළු අහස්ස මේක මේ පේනවා. ඉතින් ඒ වගේ දේවල් පොඩ්ඩක් ඔයා පොඩ්ඩක් මෙව වෙන්න. ඔයා ඒක දැනුවත් වෙන්න. ඔයා දැනීමක් නැත්නම් ඔයා මේ දේවල් පොඩ්ඩක් ඔයා ගෙදර කැමරාවක් හරි කොහොම හරි අටවල හරි මොකක් හරි කරලා බලන්න. ගෙදර මේ වගේ හරි තැනක්. එතකොට මම හිතන විදිහට මම කරන්නේ මෙන්න මේක වහනවා. දොර වහනවා. දොර වැවුවෙන් පස්සේ මුකුත් පේන්නේ නැහැ. ඔන්න මෙහෙම. එතකොට දැන් අපි මෙහෙම කතා කර ඉන්නේ නැද්දි දැන් ඔන්න ඉන්ටර්වියු එකට පේස් කරනවා කියන්නකො. ඉන්ටර්වියු එකට පේස් කර ඉන්නේ නැද්දි එකපාරට මෙහි හරි මොකක් හරි වුණොත් එහෙම මෙන්න මෙතනින් පොඩි එකක් මේ පේනවා. ඒක පෙවුන ගමන්ම අපිත් එක්ක කතා කරන කෙනා ඒක දිහා තමයි බලන්නේ. ඔයා දිහා නෙමෙයි. එතකොට එයාගේ මනස පොඩ්ඩක් එහෙ මෙහෙ වෙනවා. එතකොට මෙන්න මේ වගේ මේ උඩ මෙන්න මේ බීම් වල එහෙම පොඩ්ඩක් තියෙන අපේ නේද? එතකොට පොඩ්ඩක් සෙට් නැහැ. ඒ කියන්නේ අපි හරියට අපි කන්ෆර්ම් නැහැ කියන එක තමයි මගේ හැඟීම. එතකොට ඔයගොල්ලෝ ඉන්ටර්වියු එකකට යනවා මෙන්න මේ වගේ. ඔයගොල්ලෝ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මෙතන දැන් පොඩ්ඩක් පේනවනේ මේ. ඒක මම නැති කරගන්නවා. එතකොට මෙහෙම නැති කරගෙන අපි මේ විදිහට පොඩ්ඩක් ඉස්සරහට හරි පස්සට හරි පොඩ්ඩක් වෙලා බලනවා මොකක් හරි අපේ පිටිපස්සේ අපේ අඩුපාඩුවක් තියෙනවද නැද්ද කියලා. ඉතින් මෙහෙම බැලුවෙන් පස්සේ බලන්න කලින් කතා කරපු ඒ දර්ශන තලයි දැන් මං ඉන්න දර්ශන තලයි අතර පොඩි වෙනසක් ඔයගොල්ලන්ට පේනවද? නිකන් මම පොඩ්ඩක් ලස්සන වෙලා වගේ පොඩි සීන් එකක් පේනවද? ඒ කියන්නේ ඒ ටයිමින් එකට සෙට් වුණාම. එතකොට දැන් මේක මේ අපි ඇවිල්ලා කැමරාවෙන් මේ ඔන් කරලා තියෙන්නේ. හරිද? එතකොට අපි මේ පොඩ්ඩක් මූණ පොඩ්ඩක් ලොකුවට ඇඟපත පොඩ්ඩක් ලොකුවට එහෙම පේනවා. රයිට්? එතකොට ඔයාව ඉන්ටර්වියු එකෙන් කෝල් එහෙම නැත්නම් ඉන්ටර්වියු එකට දැන් තියෙන ලබන සතියේ ඉන්ටර්වියු එක. එතකොට ඔයාට ලින්ක් එකක් එවනවා. ඒ ලින්ක් එක Google වෙන්න පුළුවන් මොකක් හරි ලින්ක් එකක් කියන්නකෝ. ඒ ලින්ක් එකට අපි අහවල් දවසේ තමයි ඕපන් මෙව වෙන්නේ. මේ ඒ ලින්ක් එක ඕපන් කරන්නේ අහවල් දවසේ කියන්නකෝ. හෙට තමයි ඉන්ටර්වියු එක හෙට තමයි ඇප් එකෙන් ඕපන් කරන්නේ. එතකොට ඊට කලින් එයා එව්වන් පස්සේ පැයක් දෙකක් විතර හරි ගිහිල්ලා ආපහු ඒ ලින්ක් එක ක්ලික් කරන්න. ඒ ලින්ක් එක ක්ලික් කරායින් පස්සේ ඔයාට මේ මාව දකින්න මූණ නෙමෙයි ඒ එතනින් පේන්නේ. එක්ක පොඩියට පේන්න ගනි. එහෙම නැත්නම් මේ විදිහටම සම්පූර්ණයෙන්ම පේන්න ගනි. එතකොට ඔයා ඒ වෙලෙම පටස් පොඩ්ඩක් ලින්ක් එකෙන් ගිහිල්ලා කැමරාව ඔන් කරලා ඔයා පොඩ්ඩක් බලන්න. ඒකේ මොන වගේ මේකක්ද මේ සයිස් එකක්ද පෙන්වන්නේ කියන එක. එතකොට මම ඔයාලට කලින් කියලා දුන්නා මේ මෙන්න මේ වගේ තැන් ඔයා පේන්න පුළුවන්. එකපාරටම ඔක පේන්න ගන්න. මේ මෙන්සස් එක පටන් ගත්තන් පස්සේ තමයි ඔව පේන්න ගන්න. හරියට සෙට් කරලා නැති තැනක්. ඊට පස්සේ මෙතන මෙන්න මේ වගේ තැනක්. මේ ලයිට් කෑල්ලක්. මේ මෙන්න කොහෙද මෙන්න මේ වගේ එකක්. ඉතින් මේ වගේ තැනක් පේන්න ගන්න පුළුවන් එක සනිකයෙන්. එතකොට එහෙම උනාන් පස්සේ ඒගොල්ලෝ පටස් ගාලා ඔයා ගැන කතා කරද්දි අරක ගැන තමයි හයිලයිට් වෙන්නේ එක පාටම. ඉතින් ඒක නිසා මේ වගේ තැනක ඒ කියන්නේ මෙහෙම උනත් පේන්නේ නැහැ පුටුව නම් තියෙන්නේ. මේ ඒකට මෙතන මේක අපි දන්නේ නැහැ අපි කතා බහ කරද්දී අපේ ඇක්සන්ට් ඔයගොල්ලන්ගේ ඇක්සන්ට් එක අපි මෙහෙම කැමරාවක් ඉස්සරහා අනිවාර්යෙන් ඒකත් කියන්න ඕනේ. ඉන්ටර්වියු එක කතා කරද්දී මේ විදිහට ඒගොල්ලොත් එක ගනුදෙනු කරන්න යන්න එපා. කියන්නේ මම මේ විදිහට තමයි මගේ අනාගත ප්ලෑන් තියෙන්නේ. ඊට පස්සේ මම මේකේ අවුරුදු 5ක් ඉන්න බලාපොරොත්තු වෙනවා. අවුරුදු 5ක් ඉඳලා මම ජපානයේ මං වෙනම ඔයගොල්ලොත් එක්ක එකතු වෙලා ලංකාවත් එක්ක මම සමාගමක් පටන් අරගෙන මොකක් හරි දෙයක් කරනවා කියලා මෙහෙම ගොඩක් මේක පෙන්වන්න යන්න එපා. මේ අත ඔයගොල්ලෝ පෙන්වන්න යන්න එපා. එතකොට ඒකට කරන්න තියෙන්නේ ඔයාලට මේ විදිහට මම දිගටම ඔයාගේ ඇක්සන්ට් එක එන්නේ අත මේ විදිහට යටින් තියාගන්න. යටින් තියාගෙන ඔයා හැන්ඩල් කරගන්න. එතකොට එයාට පේන්නේ නැහනේ. එතකොට ඔයාගේ හැමදාම ඔයා කතා කරන උනාට දැන් මම අර කරන විදිහ තමයි මේ කරගෙන ඉන්නේ. හරි. එතකොට මම මේ අත යටින් ඒ දේ වෙනවා. නමුත් ඒක ඔයාට පේන්නේ නැහනේ. හරි. එතකොට ඒ වගේ දේවල් ඔයා අනිවාර්යෙන් බලන්න ඕන දේවල්. අනිවාර්යෙන්ම ඒ වගේම රැවුල මගේ නැති මේ හරි දැන් වයසයි මේ පොඩ්ඩක් මේ තියෙනවා. ඉතින් රැවුල් එහෙම ගොඩක් බලනවා. කොල්ලන් ගෙන බලනවා. ඊට පස්සේ කොල්ලෝ නම් කොහොමද මේ ජපාන අයිබ්‍රෝස් එහෙම හදනවා. ඔයගොල්ලෝ මේ
කොණ්ඩේ කපන තැන් වලින් අනිවාර්යෙන් අයිබ්‍රෝස් එහෙම හදනවා. ඉතින් ඒක නිසා ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔය ටික තමයි ඉතින් ඉන්ටර්විව් එකේදී බලපාන. ඉතින් ගෑල් ළමෙක් ඉන්නවනම් අනිවාර්යෙන්ම මෙන්න මේ වගේ මගේ තියෙන මේ කෙස් ගස් මේ විදිහට නම් තියාගෙන ඉන්ටර්විව් එකකට යන්න එපා. විශේෂයෙන්ම මේ කොණ්ඩේ පොඩ්ඩක් ඇද වුණා එහෙම නැත්නම් මට ටයිමින් එක නැති වුණා කියන දේවල් පෙන්වන්න යන්න එපා ගෑල් ළමෙක් විශේෂයෙන්ම. ඔයා කතා කරද්දි ඒ විදිහට හරි ලස්සනට කතා කරන්න. මම මේ දැන් මගේ හින්දා මම මේ කොල්ලෙක් නම් සාමාන්‍යයෙන් මේ වගේ පොඩ්ඩක් එහෙම වුණාට ඕක ලොකුවටම බලන්නේ නැහැ. ඉතින් හොඳ රස්සාවක් කියන්නේ හරි විදිහට කරන රස්සාවක් තියෙනවා මේ වගේ පොඩි පොඩි කෑලි ඇති අපිව ෆේල් කරන්න. හරිද? ඉතින් ඒ වගේ තැන් වලට ඔයගොල්ලෝ වැටෙන්න පුළුවන්. ඉතින් නොදැනුවත්කම නිසා. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් කරන්න එපා. ඒ වගේම ඔයගොල්ලෝ කොල්ලෙක් නම් හරි කෙල්ලෙක් නම් හරියට එදාට ඉන්ටර්විව් එකට විතරක් හොඳට ජෙල් ටිකක් ගාලා හරි ලස්සනට පීරලා ඉන්ටර්විව් එකට ෆේස් කරන්න. හරිද? කොල්ලෙක් නම් අනිවාර්යෙන් එදාට රැවුල කපලා ෆේස් කරන්න. ඊට පස්සේ පොඩ්ඩක් මේ අපේ hina වෙලා පොඩ්ඩක් අපි කොහොමද hina වෙන්නේ කියන එක පොඩ්ඩක් මේ විදිහට පොඩ්ඩක් කරලා ඒ අර නිකන් එකපාරටම hina වුණොත් එහෙම කට රිදෙන්න ගන්න හින්දා කලින් පොඩ්ඩක් hina වෙලා කතා බහ කරලා මේ විදිහට ඔයා නිකන් ඉන්ටර්විව් එකක් දෙනවා වගේ එමත් ඔයාගේ යාළුවත් එක්ක ඔයා කතා කරන්න. ඔයාට එහෙම මේ කේකෙන් එකක් නැත්නම් ඔයාට එක්ස්පීරියන්ස් එකක් නැත්නම් ඔයා ඒ විදිහට කරන්න ඕනේ නැති මගේ ඇඟිල්ලක් දැන් වැඩ වෙනවා. එතකොට මම යටට කතා කරන්නේ. එතකොට ඒක ඒගොල්ලන්ට පේන්නේ නැහැ. ඔයාටත් ඔයාගේ පාස් වෙන්න තියෙන සම්භාවිතාව වැඩි වෙනවා. ඉතින් මේගොල්ලෝ හරියට මේ විදිහට බලන දේවල් තියෙනවා. ඉතින් ඒ දේවල් තමයි මම ඔයගොල්ලොත් එක්ක අද ෂෙයා කරගත්තා. ඒ වගේම කියන්න ඕනේ මම ෆේල් වුණා ඉන්ටර්විව් එකක්. ඉතින් ඒක ඇත්තම කියන්න ඕනේ මගේ වැරද්ද. මම ඒ කම්පැනිට යන්නමයි මං කැමති වුණේ. ඇත්තටම මං ඒ කම්පැනිට යන්න මට හොඳට මට තේරුණා මට මේකෙන් මට අනිවාර්යෙන් මේ කම්පැනියට මට යන්න පුළුවන් කියන මට්ටමක් තිබ්බා. ඉතින් ඒක නිසා මං ඒකට ඉන්ටර්විව් එකේ මං ඉන්ටර්විව් එකට පේස් කරා. එතකොට මං හරියටම මං 12 වෙනි මාසේ තමයි ඉන්ටර්විව් එකට පේස් කරේ. 12 වෙනි මාසේ කියන්නේ ජපානයේ හිම වැටෙන කාලේ. හිම වැටෙන කාලෙදී හරි සීතලයි. එළියත් සීතලයි ගේ ඇතුළත් සීතලයි. ඉතින් මම කාමරේ ඉඳන් මං AC එක ඔන් කරා. AC එක ඔන් කරලා AC කියන්නේ මේ රස්නේ එක AC එක ඔන් කරා. එද්දි රස්නේ තමයි එන්නේ. හීට් එක තමයි එන්නේ. ඉතින් හරියටම මම මේ ඉන්න තැන මට පොඩ්ඩක් පැත්තකින් තමයි AC එක ඔන් කරලා තිබ්බේ. එන්නේ හීට් එකනේ. ඉතින් මගේ වෙලාවට එහෙම නැත්නම් මගේ කරුමෙට මගේ ෆෝන් එක රත් වෙලා වැඩි වුණා. කියන්නේ ගොඩාක් අපි හීට් එක දානවනේ ගෙදර ඉන්නේ නැද්දි. ඒ හීට් එකට ෆෝන් එක එහෙම නැත්නම් ඔයා ලැප්ටොප් පාවිච්චි කරනවා ඔයාලට මේ දේ වෙන්නේ නැති වෙයි. ඔයා ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් ඉන්නවා නම් ඒ ඉන්ටර්විව් එකේ තප්පර ගානට හරි අනිවාර්යෙන් ඔයාගේ ගෙදර තියෙන හීටර් එක ඕෆ් කරන්න. එහෙම නැත්නම් AC එක ඕෆ් කරන්න. එයා කන්ඩිෂන් එක ඕෆ් කරලා ඔයා පුළුවන් නම් ඉන්ටර්විව් එකට ෆේස් කරන්න. මොකද මං ඒ බලාපොරොත්තු වුණ මං යන්න හිටපු තැන ඒක මට එවෙලෙම නැතු ගියා. කියන්නේ මේ විදිහට කතා කරගෙන ඉඳලා සනික තප්පරේ ෆෝන් එක රත් වෙලා වැඩි කියලා ලොක් වුණා. ඉතින් ලොක් වුණාම ඒ බලන කෙනා ඉන්ටර්විව් එකට අනිවාර්යෙන් ඒ ඔයා ගන්නත් ඔයත් එක්ක කොච්චර කතා කරත් ඒ එක තැනක් ඇති. මම ඔයගලන්ට කලින් පෙන්නුවේ මේ වගේ තැනක්. මේ වගේ තැනක්. ඊට පස්සේ මේ ලයිට් එකේ තැනක්. මේ දාරයක්. එහෙම ඉතින් පොඩ්ඩක් බලනවා. ඉතින් එහෙම උනාන් පස්සේ හරි අපේ හිතට මොකක්ද වෙනවා කියන්නේ මගේට උන කරුමේ තමයි ඒක. ඒ මගේ වෙලාව. කියන්නේ මං හරි ආසාවෙන් යන්න හිටපු පළාත මට එතනින් ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන් කියලා දැනෙච්ච ජොබ් එකක්. ඉතින් මං AC එක දාලා තිබ්බා. AC එක දාලා ඒකේ හීට් එක කාමරේ හීට් එක එහෙම නැත්නම් ගෙදර හීට් එක වැඩි වෙලා ෆෝන් එක නිමුණා. ඕෆ් වුණා. ඉතින් ඕෆ් වුණාන් පස්සේ විනාඩි 4කින් විතර තමයි ඔන් උනේ. ඉතින් මම පටස් ගාලා මොකක් හරි කරලා ෆෝන් එකේ මේක අඩු කරගෙන එළියට අරන් ගිහිල්ලා අගත්. එතකොට ඒ මනුස්සයා ඒ වෙනකන් ඒ ලින්ක් එකේ එහෙම හිටියා. එහෙම ඉඳලා මොකද උනේ කියලා ඇහුණාන් පස්සේ මේ මං කිව්වා මගේ අතින් මේ මං කාමරේ හීට් එක දාලා තිබ්බේ ඉතින් මේකට වැඩි වුණා කියලා. එහෙම කතා කරාන් පස්සේ කොච්චර කතා කරත් මගේනේ ෆෝල්ට් එක. ඒ කියන්නේ මට ඒක හරියට කොන්ට්‍රෝල් කරගන්න බැරි වෙච්ච එකක් තියෙන. ඉතින් එහෙම වුණාම අනිවාර්යෙන්ම පොඩ්ඩක් අමාරුයි. ඉතින් ඒක නිසා ඔන්න ඔයගොල්ලෝ මතක තියාගන්න ඔයගොල්ලෝ ඉන්ටර්විව් එකක් පේස් කරනවා නම් අනිවාර්යෙන් ගෙදර AC එක තියෙන කාමරේ නැතුව වෙන කාමරයකට හරි ගිහිල්ලා ඒ ඉන්ටර්විව් එකට ඔයගොල්ලෝ පේස් කරන්න.
ඉතින් ඔයක තමයි මම අද දවසේ ඔයගොල්ලන්ට මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගත්තේ. ඉතින් ඒක නිසා තවත් වීඩියෝ එකකින් හමුවෙමු මේ ඇප් සම්බන්ධව සහ ඔය මේ ඉන්ටර්විව් එකට යන්න කලින් ලින්ක් එකක් ඕපන් කරලා කොහොමද යන්නේ මොන වගේ එකක්ද අපි ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ කියන එකත් එක්ක පිළිබඳව මම තව ඉස්සරහට කතා කරනවා. ඒ වගේම ජපානයේ ලස්සන වීඩියෝස් ඔයගොල්ලන්ට මම අරගෙන එනවා. එහෙනම් වැඩි කතා නැතුව මේ වීඩියෝ එක මම මේ විදිහට ඉවර කරනවා. ඒ වගේම ඉතින් ඔයගොල්ලන්ගේ අනාගතය ඔයගොල්ලන්ගේ ජපානයේ ගෙවන සුන්දර කාලය අමාරුම කාලය හොඳින් ගෙවාගෙන යන්න. ඉදිරියේදීත් ඔයගොල්ලන්ට ඒ විදිහටම සතුටින් ඔයගොල්ලන්ගේ දෙමව්පියන් එක්ක ඔයගොල්ලන්ගේ යහළු මිත්‍රයන් සහ ඔයගොල්ලන්ගේ ආදරණීයයන් සමග දිගින් දිගටම සන්තෝෂයෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් හැමෝටම සුබ දවසක් වේවා. තවත් වීඩියෝ එකකින් හමුවෙමු. එතකන් හැමෝම පරිස්සමෙන් ඉන්න. ජපන් ඉගෙන ගන්න, කතා කරගන්න අමතක කරගන්න එපා.